හොඳයි සියලු දෙනාට සුබ දවසක්. මම ඔයාලට අද කතා කරන්නේ මේ නිවැරදි ධහම හඳුනගන්නේ කොහොමද? නිවැරදි ධහම හඳුනගන්නකොට ඒකෙදි හැම වෙලේම ඒ කියන්නේ සියලුම සත්වයන්ට යහපත උදෙසා සහ Tamanටද යහපත උදෙසා කතා කරන වචනයක් තියෙනවා නම් ඒකට තමයි කියන්නේ අපි නිවැරදි දහම කියලා. එතකොට නිවැරදි දහම අපි මේ විදිහට සඳහන් කරනකොට මම තව කාරණයක් කියන්නම් මේකෙදි මම චූටි කතාවක් කියන්නම් මේ සෙන් කතාවක්. සෙන් කතාවක් තියෙනවා. ඒ සෙන් කතාවෙන් කියනවා එක මහාචාර්යවරයෙක් යනවා සෙන් භික්ෂුවක් හම්බෙන්න. එතකොට මේ සෙන් භික්ෂුන් වහන්සේ නමක් හම්බෙන්න ගියායින් පස්සේ ඒ මහාචාර්යවරයාට ඉඳ ගන්න තැනක් සූදානම් කරලා අර සෙන් භික්ෂුන් වහන්සේ කෙටලයක් ගෙනල්ලා පීරිසයක් උඩ කෝප්පයක් තියලා ඒ කෝප්පෙට අර කෙටලකින් තේ එකක් වක් කරනවා. එතකොට මේ තේ එක වක් කරනකොට අර කෝප්පේ පිරීලා උතුරලා යනවා. එතකොට අර පීරිසියට වැටෙනකොට අර මහාචාර්යවරයා කියනවා හොව් ඕක නවත්තන්න මේ මොකද ඔය කෝප්පේ පිරීලා යනවා කියලා. එතකොට අර සෙන් භික්ෂුව කියනවා මම ඔයාට සෙන් දහම උගන්වනකොට ඔයාගේ මේ කියන්නේ දැනුම් පද්ධතිය නිසා මේ කෝප්පේ පිරීලා යනවා වගේ පිරීලා ඉතිරලා යනවා වගේ මම කියන එක ඔයාට වැටහෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කතාව එහෙම බලපුවම හරි. මොකද තමන්ගේ තියෙන දැනුම නිසා අරයා කියන එක ගෝචර වෙන්නේ නැහැ වගේ ස්වභාවයක් කතා කරනවා. හැබැයි ඒකෙදි මට පේන පැත්තක් තියෙනවා මේ කතාව ඇතුලේ. මම කතා කරන්නේ මට පේන පැත්ත. හැබැයි මේක එක එක්කෙනාට එක එක විදිහට පේන්න පුළුවන්. මම කතා කරන එක මට පේන පැත්ත. එතකොට මේකෙදි අපි හැම වෙලේම ඒ කියන්නේ දැන් හිතන්නකෝ මගේ දැනුම හිස් කරලා මම තව කෙනෙක්ගේ දැනුම දාගත්තොත් එහෙම මගේ ඇතුළට මට කොහොමද ලෝකෙ පේන්නේ? අන්නේ දැනුම විදිහට තමයි ලෝකෙ පේන්නේ. ඒ කියන්නේ අර ඒ කියන්නේ මගේ දැනුම හිස් කරලා අර දැනුම දාගත්තායින් පස්සේ ඒ දැනුමෙන් තමයි මට ලෝකෙ පේන්නේ. එතකොට ඒ කියන්නේ අපි හරියට අපි දාගෙන ඉන්න කණ්ණාඩිය වෙනස් කරා වගේ එකක් වුණාට හැබැයි ඇතුළ ස්වභාවයේ ඒ විදිහමයි. ඒ කියන්නේ අපි අරකින් අර අහුවෙලා ඉඳපෙකින් ගැලවිලා වෙන එකකට අහු වුණා. එතකොට ඒකෙදි හැම වෙලේම මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ තව කෙනෙක්ගේ ඇහැකින් ලෝකෙ දිහා බලන්න එපා. තව කෙනෙක්ගේ කනකින් ලෝකෙ දිහා අහන්න එපා කියන එක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට ඒකෙදි මම දැකපු දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මට මේක ගෝචර වෙන ස්වභාවයක් තියෙනවනේ. එතකොට මට මේක ගෝචර වෙන්නේ ඒ කියන්නේ මම පිළිබඳ අවධානයෙන් ඉඳීම තුලින්මයි. ඒ කියන්නේ ඒකට අපි සතිය පුරුදු කරනවා කියලා කියනවා, සිහිය පුරුදු කරනවා කියනවා. එතකොට මේ සිහිය හරහා සතිය හරහා අපිට අපි ගැන අවබෝධයක් ලැබෙනවා. අපි ගැන අවබෝධයක් ලැබෙන එකමයි සතියෙන් සහ සිහියෙන් වෙන්නේ. එතකොට ඒක ඒ කියන්නේ තමන් පිළිබඳ අවබෝධයක් ගන්න සතිය පුරුදු කරන එක හොඳයි. එතකොට ඒකෙදි කියන්නේ හැබැයි සතිය පුරුදු කරනකොට තමන්ට දැනෙන ස්වභාවය ඇරෙනකොට කොහෙන්වත් අහගත්ත දැනගත්ත වචන ටිකක් අල්ලගත්තොත් එහෙම මම ඔයාලට කිව්වේ ඒ කියන්නේ මම ඇවිල්ලා වරලා දැන් හිතන්නකෝ මේ සතිය පුරුදු කරනවා කියලා. එතකොට සතිය පුරුදු කරනකොට තව කෙනෙක් කියනවා නම් එහෙම සතිය පුරුදු කරගෙන යනකොට මෙහෙම වෙනවා කියලා. මොකද මේ මානසික ස්වභාවයක් තියෙනවා අපිට කියන එක පේන්න ගන්නවා. මේ මානසික ස්වභාවයක් තියෙනවා අපිට කියන එක ඒ විදිහට පේන්න ගන්නවා. මම කිව්වේ අර දැනුම් පද්ධතිය අයින් කරලා මේ දැනුම් පද්ධතිය දාගෙන මේ විදිහට ලෝකෙ දිහා බලනවා. මොකද මේ මනස කියන්නේ මායාකාරී ස්වභාවයක්. අපිට ඕන දෙයක් මවලා දෙනවා. එතකොට මේ මවලා දෙන්න නිසා ඒ මායාවට තමයි අපි අහුවෙන්නේ. එතකොට මේකෙදින් දැන් කතා කරනවා නම් අපි කියන්නකො මේ මරණින් මත්තේ උපතක් තියනවා කියලා පිරිසක් කියනවා. එතකොට මරණින් මත්තේ උපතක් නැහැ කියලා පිරිසක් කියනවා. එතකොට මේ දෙපිරිසම කියන්නේ යාළුවට හිතන එකක් නේ. හැබැයි මම ওই දෙකම පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. නමුත් අපිට ඒ කියන්නේ මරණයන් මත උපතක් තිබුණොත් එහෙම හරිද? අපි කරන ටික බලන්න දැන් ඒ කියන්නේ දැන් අපි එළිය ගත්තාම එළිය මිනිහෙක් යන්නේ
ගයක් හදාගෙන ළමෙක් හදලා වරලා එතකොට නැත්තම් එහෙම ළමයින්ට පුළුවන් ඉංජිනේරුවෙක් කියලා අදහසක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඉංජිනේරුවෙක් වෙනවා, මම ડોක්ටර් කෙනෙක් වෙනවා, මම පයිලට් කෙනෙක් වෙනවා. ඔය වගේ මොනවා හරි දේවල් ටිකක් ඒ කියන්නේ ගෝල් එකක් නේ. එතකොට ඒ ගෝල් එකක් තමයි අපි හැම වෙලේම නිර්මාණය කරගන්නේ. එතකොට එළියේ ජීවිතේ ගෝල් එකක් නිර්මාණය කරගෙන යනවා. හැබැයි ඇතුළට ඇවිල්ලා මානසික ඒ කියන්නේ ගෝල් එකක් නිර්මාණය කරගන්න. මානසිකව. ඒ කියන්නේ භෞතිකව නෙවෙයි ඒක. ඒක අර භෞතිකයි මානසිකයි කියලා වල දෙකට ඒ කියන්නේ දෙකම මානසිකව තමයි නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ දැන් භෞතික ලෝකේ දේවල් නිර්මාණය කරගන්නේ මානසිකවනේ. ඒතකොට මානසික ස්වභාවයක් තමයි. හැබැයි මානසික ස්වභාවයක් නිර්මාණය කරගන්නවා මේකේ ඒ කියන්නේ පවතින දෙයක් නෙවෙයි. මේක ඒ කියන්නේ මේක අපිට හෙන පේන දෙයක් නෙවෙයි. අපි මානසිකව දෙයක් නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරගන්න එකේදී බලන්න මේ එතකොට දැන් අර මම කියපු දැන් උපතක් තියනවා නම් මිනිහෙක් ඒ කියන්නේ මැරිලා ආයෙ කොහේ හරි උපදිනවා නම් හරිද මේ අල්ලලා බැඳලා තියෙන එකේදී මොකද වෙන්නේ මිනිස්සෙක්ට හිතුනොත් එහෙම මට නිවන් දකින්න බැරි වුණා මට දෙවියන් වහන්සේ ගාවට යන්න බැරි වෙලා හරිද මට මේ ඒ කියන්නේ එයාට අර කියපු අරමුණු සාක්ෂාත් කරගන්න බැරි වුණා කියලා හිතුනොත් එහෙම එයා මොකද වෙන්නේ එයාට මොකද වෙන්නේ බලන්න එයා එතකොට ආයේ අපි ඒ කියන්නේ කියනවා මේ ලෝකෙට එන්න වෙනවා මොකද අරක කරගත්තේ නැති නිසා. එතකොට ලෝකයේ පිළිබඳ අපේක්ෂාව තමයි මේකේ තියෙන එකම ප්‍රශ්නේ. එතකොට ඒ ලෝකයේ පිළිබඳ අපේක්ෂාවක් නැතුව ජීවත් වෙනවා කියනකොට ඒකෙදි හැම වෙලේම කියන්නේ පරාර්ථකාමී කියලා කියන්නේ අපි. ඒ කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා. එතකොට මේ තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ගුරුතුනායින් පස්සේ තමන්ට තමන්ව අතහැරනවා. ඒ කියන්නේ මම කියලා ගත්ත ස්වභාවය ඇත්තටම කියනවා නම් අපි සාමාන්‍ය විදිහට ගමුකෝ අඹ ගහක් කියලා වань. එතකොට අඹ ගහ හඳුන ගන්න අඹ ගහ කියලා ගත්තට හැබැයි ඒක ඇත්තටම අඹ ගහක්. එතන මොකක්ද? ඒ කියන්නේ ඒක අපි භාෂාව අයින් කරන් පස්සේ අපිට අඹ ගහක් කියලා එකක් අහුවෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒ වගේ මේ මම කියලා ගත්ත ස්වභාවයත් අන්න ඒ වගේ ස්වභාවයක්. නමුත් අපි මේ හැම වෙලේම උත්සාහ කරන්නේ මම නැති කරන්න මම වෙන දැනකටපත් කරන්න මම කොහේ හරි ගෙනියන්න. එතකොට මම පත් කරන්න හදනවා කියන්නේ ඒකත් අර මේ අපේක්ෂාවක් නේ. අන්නේ අපේක්ෂාව හටගන්නෙම කවුරු හරි කියන දැනුම් පද්ධතියකින් මේ ලෝකයේ දිහා දැකපු නිසාමයි. ඒක නිසා තේරුම් ගන්න යහපත් සිතුවිලි කියන ඒවා ඒ කියන්නේ සාමාන්‍ය විදිහට මම මීට කලිමුත් කිව්වා ඒ කියන්නේ මට ගැහුවොත් රිදෙනවා නම් තව කෙනෙක්ට ගහපුවාමත් රිදෙනවා. මට බැන්නොත් රිදෙනවා නම් තව කෙනෙක්ට බැන්නත් රිදෙනවා. එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට අපිට හැම කෙනාටම ඒ කියන්නේ ආදරණීය මිනිහෙක් වෙන්න. ඒ කියන්නේ අපි ලබන එක්ක ජීවත් වෙන එකක් ගැන කතා කරන්නේ නැතුව හරිද මේක ඇතුලේ ආදරණීය මිනිහෙක් කියලා ඔයාලයි ගමන යන්න. එතකොට මේ හැම කෙනාටම ඒ කියන්නේ දැන් හිතලා බලන්න මම ආගම බොරුවක් කියන්න හේතුව තමයි ඒ කියන්නේ දැන් මගේ ආගම උතුම් වුණොත් එහෙම මම අදහන ආගම උතුම් වුණොත් එහෙම අනිත් ආගම් ඔක්කොම පල්ලෙහාට වැටෙනවානේ. එතකොට මේ පල්ලෙහාට වැටෙන්නේ ආගම්ද? ආගම් නෙවෙයි. ඒකේ මනුෂ්‍යත්වය තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍යයා තමයි පහත් කොට සලකන්නේ. අන්න ඒක නිසා තමයි ආගම කියන එක බොරුයි කියලා කියන්නේ. එතකොට ඒකෙදි මේ හැම වෙලේම මම ඔයාලට යෝජනා කරන්නේ මේකේ තියෙනවා හොඳ සිතුවිලි. ඒ කියන්නේ හොඳ විදිහට මේ ලෝකේ දිහා බලන. ඒ කියන්නේ ඒ වගේ ස්වභාවයක් ඒ වගේ ධර්මතාවයක් මේක ඇතුලේ තියෙනවා. හොඳ විදිහට මිනිස්සෙක්ට හොඳ විදිහට මේ ලෝකේ දිහා බලන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා. අන්නේ ධර්මතාවය ඉස්මතු කරගන්න. ඒ ඉස්මතු කරගන්න එකෙන් තමයි ඔයාලටත් ඒ කියන්නේ ලෝකයටත් අනර්ථයක් නොවන විදිහට ඒ කියන්නේ අර්ථවත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒක ගැන තමයි කතා කරන්නේ. නැත්තම් මේකේ මට ආගම් තියනවා කියන එක පිළිබඳව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආගම් නිසා ඇති වෙලා තියෙන ඒ කියන්නේ පීඩාකාරී ස්වභාවය විතරයි පෙන්වන්න ඕනේ. එතකොට මේ පීඩාකාරී ස්වභාවය පෙන්නනවා කියලා කියන්නේ ඒකෙදි මම කියන එක කෙනෙක්ට වැරදි වෙන්න පුළුවන් මම කියන එක කෙනෙක්ට නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මම හරිවත් වැරදිවත් කියන්නේ නැතුව ඔයාලා ඒ කියන්නේ ඔයාලගේ ඒ කියන්නේ ඔයාලට පේන පරාසයක් තියෙනවනේ. ඔයාලා මේ පේන පරාසය තුල තේරුම් ගන්න ඔයාලා කවුද වෙන්න ඕනේ? කවුරුද වෙන්න ඕනේ? ඒ කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද මේ ලෝකෙට බිහි වෙන්න ඕනේ? ඒ කියන්නේ අපි දැන් කතා කරනකොට මේ හිතන්නකෝ දැන් ඊළඟ પરම්පරාවක් කියලා අපේ. ඒ කියන්නේ අපි හැම වෙලේම මේ પરම්පරාවෙන් ආපු දෙයක් නම් පිළිගන්නේ. ඒ කියන්නේ ආගම විදිහට අපි පිළිගන්නේ પરම්පරාවෙන් ආපු දෙයක්. එතකොට මේ પરම්පරාවෙන් ආපු දෙයක් ආගම විදිහට පිළිගන්නකොට ඒකේ හිතලා බලන්න දැන් අද
ආගම තුල තියෙන මං පොඩි කෑල්ලක් කියන්න. හරිද? ඒ කියන්නේ පෙන්වන්න මං ඔයාලට පොඩි කෑල්ලක්. ආගම් 10ක පූජකයෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ පූජකයෝ 10 දෙනා කියන දේවල් 10 ආකාරයක් වෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ නේ. හරිද? මොකද ආගම් එක ආගම් වල එක විදිහට කියලා තියෙන නිසා ඒක 10 ආකාරයකින් වෙන්න පුළුවන්. හැබැයි එකම ආගමක 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනා කියන්නේ කතා 10ක්. එතකොට අපි යෝගේ කොහොමද විශ්වාස කරන්න ඕනේ? අන්නේ විශ්වාස කරන්න ඒ කියන්නේ කොහොමද විශ්වාස කරන්න ඕනේ කියලා ඒක තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඒ කියන්නේ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න කිසිම කුරා කූඹියෙක්ටවත් හානියක් නොවන විදිහට කතා කරනවා නම් ඒ කියන්නේ කුරා කූඹියෙක්ට කියපුවම Taman නැතුළුව කුරා කූඹියෙක්ටවත් හානියක් නොවන විදිහට කතා කරනවා නම් අන්න ඒක තමයි ඒ කියන්නේ නිවැරදි ධහම කියලා කියන්නේ. නිවැරදි දැක්ම. එතකොට නිවැරදි දැක්මක් නැත්තම් හරිද මේ ලෝකේ ඒ කියන්නේ මෙච්චර කාලෙ පැවිදිච්ච ඒ කියන්නේ මේ ධහම ඇතුලේ හොඳ දේවල් තියෙනවා. හොඳම දේවල් තියෙනවා. ඒ කියන්නේ හොඳම එක මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේ හොඳම ටික නැති වෙනවා අර කරන බොරු නිසා. අන්න ඒක නිසා තමන් සමග සිටින්න කියලා කියන්නේ ඒ කියන්නේ තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් අවසරය තියෙන්නේ ඔයාලා පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටීම. ඒකට මේ ආගමක් නැහැ. ඒ කියන්නේ පූර්ණ අවධානයෙන් ඉන්නවා තමන් පිළිබඳ පූර්ණ අවධානයෙන් ඉන්නවා කියන ඒකට ආගමක් නැහැ. තේරෙනවද? එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන මනුෂ්‍ය ගුණධර්ම ටික පුරුදු කරගෙන ඒ කියන්නේ හදාගෙන මේක ඉස්සරහට යන්න. එතකොට කාටවත් හානියක් නොවන විදිහට ජීවත් වෙන්න. ඇයි ඒ කාටවත් හානියක් නොවන විදිහට ජීවත් වෙන්නේ? Tamanට රිදෙනවා නම් අනිත් කෙනෙක්ටත් ඒ විදිහට තමයි. එතකොට Taman පිළිබඳ හොඳ අවධානයක් ගන්න තමයි මේ සතිය කියන එක පුරුදු කරන්නේ. එතකොට සතිය කියන එක පුරුදු කරන තැන්වල ඇත්තටම කියනවා නම් ඒකෙදි සතිය පුරුදු කරනකොට ඔයාලා මෙහෙම එකක් මතක තියාගන්න. සතිය පුරුදු කරනකොට ඔයාලට දැනෙන හැඟෙන දේවල් ටික විතරයි තියෙන්නේ. එතනින් එහාට කියන දේවල් වලින් හදාගත්ත එකක් නෙවෙයි මේ කියන්නේ. Tamanට දැනෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ දැනෙන ස්වභාවය ඇරෙනකොට කිසිම දෙයක් මේක ඇතුලේ නැහැ. ඒක නිසා තේරුම් ගන්න ඔයාලව කොහෙට හරි කොටු කරනවා නම් ඒ කියන්නේ ඔයාලව කොහෙට හරි ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති ස්වභාවයකට පත් කරන්න උත්සාහ කරනවා නම් ඒකට අහු වෙන්න එපා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා පිළිබඳ පූර්ණ අවධානයෙන් ඉන්න විතරයි. ඒ කියන්නේ කිසිම බලාපොරොත්තු අපේක්ෂාවකින් තොරව. ඒ කියන්නේ පූර්ණ අවධානයෙන් දැන් හිතන්නකෝ මම පිළිබඳ පූර්ණ අවධානයෙන් ඉන්නකොට මට අපේක්ෂාවක් තියෙනවනේ. එතකොට එතන පූර්ණ අවධානයක් තිබිලා තියෙන්නේ මං කෙරෙහි නෙවෙයි අර අරමුණක් සාක්ෂාත් කරගැනීම පිණිසමයි. එතකොට ඒ අරමුණ සාක්ෂාත් කරගන්න එකේදී ඔයාලට පුළුවන් අරමුණක් සාක්ෂාත් කරගන්න ඒක තමයි තව කෙනෙක්ට හානියක් නොවන විදිහට ජීවත් වෙන විදිහ තේරුම් ගැනීමක්. ඒ කියන්නේ අවිහිංසාවාදී මිනිහෙක් වෙන්න. එතකොට ඔයාලට ඒ කියන්නේ ඔයාලව පත් වෙන තත්ත්වයකටපත් වෙයි. කිසිම ගැටලුවක් නැහැ. මොකක් හරි තත්ත්වයක් තියෙනවා නම් ඒකටපත් වෙයි. හැබැයි කිසිම කෙනෙක්ට අවිහිංසාවක් නොවන විදිහට ජීවත් වෙනවා නම් මේ ලෝකයේ තුල මේ ලෝකේ කොච්චර ලස්සන වෙලාද කියලා බලන්න. මොකද එළියට පෙන්නන එක ඇතුලේ නැහැ. මොකද අපි ඕනම කෙනෙක්ගේ කළු සහ සුදු කියලා පැති දෙකක් තියෙනවා. ඒක ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. එතකොට මේකේ කළු පැත්ත කියන්නේ නරක පැත්ත. හරිද? හොඳ පැත්ත සුදු පැත්ත නම් හරිද? මම ඒ කියන්නේ හොඳ දේවල්, ඒ කියන්නේ යහපත් දේවල් මේ ලෝකෙට කිරීමට උත්සාහ කරන්න. එතකොට යහපත් මිනිස්සු කොටසක් බිහි වෙලා මේක යුද්ධ ඇති වෙන්නේ නැතුව ඒ කියන්නේ සාමකාමී ලෝකයක් විදිහට මේක දකින්න පුළුවන්. එතකොට මේ අපි වෙන කොහේ හරි ගිහිල්ලා වරලා මේ ජීවත් වෙන්න හදනවා නම් මේ හොඳට නැත්නම් එහෙම මේ ඔක්කොම නැති වෙලවල වෙනම තැනකටපත් වෙන්න. අන්න ඒක නිසා ඔයාලව ඒ කියන්නේ ඔයාලගේ තියෙන මනුෂ්‍ය ගුණධර්ම ටික නැති වෙලා ඔයාලා පහත්ම තත්ත්වයකට වැටෙනවා. ඒ කියන්නේ ඔයාලා පහත් තත්ත්වයට වැටෙනවා කියලා කියන්නේ මේ මුළු ලෝකයක්ම පහත් තැනකට වැටෙනවා. අන්න ඒක නිසා තේරුම් ගන්න ඔයාලා හැම වෙලේම අනිකා වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. අනිකා වෙනුවෙන් ජීවත් වෙනකොට අනිකා වෙනුවෙන් සහ තමන්ටත් හානියක් නොවන විදිහට අනිකා වෙනුවෙන් ජීවත් වෙන්න. තේරුණාද? එතකොට අන්න ඒ පණිවිඩය තමයි මට ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ප්‍රශ්න කරන්න. මොකද අපි කතා කරනකොට තමයි අපිට මේක විසඳකට යන්න පුළුවන්. නැත්තම් එහෙම මම කැමරාවක් ඉස්සරහට වෙලා ඉඳගෙන වෙලා කතා කරන එකේදී කිසිම තේරුමක් නැහැ වගේ තමයි මට දැනෙන හැඟීම. ඉතින් ඒක නිසා මම මේකෙදි කියන්නේ මේ මම කියන එක gediya pitin පිළිගන්න නෙවෙයි. හොඳට විමසලිවන්ත වෙන්න. ඒ කියන්නේ විමසන්න. ඔයාලගේ විමසන්න. ඔයාලගේ ඒ කියන්නේ අතුලාන්තේ විමසන්න.
ඔයා මම මොන වගේ මිනිහෙක්ද කියන එක ඇතුළාන්තේ විමසන්න ඉතින්. සියලු දෙනාටම සුබ දවසක් ජය වේවා.